ධම්මපද පාළියේක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ තරුණ කාලේ කරගන්න ඕනේ පින්කම්. තරුණ කාලේ කරගත්තේ නැතිකොට වයෝවෘද්ධ භාවයටපත් වෙලා ඒව කරගන්න බෑ. හැබැයි එදාට ඒවා මතක් වෙලා හරියට දුක් වෙන්න සිද්ධ වෙනවා. මට මෙහෙම කරන්න තිබුණ කාලේ මං ඒ දේවල් කරගත්තේ නැහැ. හරියට උදාහරණයක් දේශනා කරනවා. මහලු වූ කොස්වාලිහිනියෙක් මාළු නැති විලක් ළඟ. ඒ කියන්නේ වතුර හිඳිලා. දැන් මේකේ Tamanට අල්ලගන්න තරම් මස්සියෝ නැහැ. තනි කකුලෙන් හිටගෙන බලාගෙන ඉන්නවා. නමුත් කවදාවත් මනදොල බිරිනවද? හිත සතුටු වෙනවද? හැමදාම දුකෙන් තමයි ඉන්නේ. එහෙනම් සුදුසු වයසේ කරගත යුතු දේවල් සුදුසු කාලයේ සම්පූර්ණ නොකරගත්තාම පස්සේ කාලේ හරියට දුක් වෙනවා. නමුත් පින්නතනේ දුක කියන්නෙම අකුසලයක්. ධර්මයේ පැහැදිලි කරනවානේ දුක ඇතුලේ ද්වේෂය තියෙනවා කියලා. ඉතින් ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. ඒවා සියුම් විදිහට ක්‍රියාත්මක වෙන දේවල්. ඒ නිසා හැම කෙනෙක්ම ජීවිතේ යමක් කරගත යුතු නම් ඒක ඒ සුදුසු කාලයේ කළ යුතු දේ සුදුසු කාලෙම සම්පූර්ණ කරන්න. සමහර ලාවට මේ ශාසනය අපිට අගය කරලා දේශනා කළේම 24 පැයක් සමාදන් වෙන උපෝසතයක් නේ. අර්ධ උපෝසතයක් බුද්ධ ධර්මයේ කොහෙවත් නැහැ. ඔය කූට විනිශ්චයකාර වස්තුවේ කාරණාවක් සඳහන් කරනවා. ඉතින් ඒ වාගේ කාරණාවක් ඇරුණහම අර්ධ උපෝසතයක් මේ ශාසනයේ නැහැ. තියෙන්නෙම පූර්ණ උපෝසතයක්. පූර්ණ උපෝසතයක් කියලා කියන්නේ 24 පැයක් මනාව ආරක්ෂා කරන සුපිරිසිදු වූ සීලයක් පිළිබඳවයි ඒ කතා කරන්නේ. අතීතය අය නම් මාසෙකට දවස් 8ක් සිල් ගත්තා. පස්සේ කාලේ වෙනකොට මාසෙකට දවස් 6ක් සිල් ගත්තා. අපි දන්න කාලේ එනකොට මාසෙකට දවස් 4ක් සිල් ගත්තා. 4 පොයට සිල් ගත්තා. ඊට පස්සේ දැන් 8වක පොයවල් ටික අයින් වෙලා 15කටයි අමාවකටයි සිල් ගත්තා. දැන් ඉතින් අමාවකට සිල් ගන්න පිරිසත් හුඟක් අඩුයි. දැන් 15කට විතරයි සිල් ගන්නේ. මාසෙකට දවස් 8ක් සිල් ගත්ත මිනිස්සු හිටපු සමාජයක දැන් මාසෙකට දවස් 1යි සිල් ගන්නේ. දැන් ඇයි මේ අඩු වෙන්නේ? මිනිස්සුන්ගේ වැඩි වෙන්නේ කෙලෙස්. කෙලෙස් වැඩි වෙන්න පංචකාම තියෙන තණ්හාවට උනන්දුව වැඩි වෙනවා. සසරින් මිදෙන මගට තියෙන උනන්දුව අඩු වෙනවා. වෙලාවක් නැතිකම නෙමෙයි තියෙන්නේ. දවස් 8ක් සිල් ගන්න යන්න වෙලාවක් නැහැ. ඒක නිසායි එහෙම වෙන්නේ. පින්නතිනි දැන් එක දවසත් දැන් දවස් භාගයක් වෙලා තියෙන්නේ. දැන් එක දවසත් නෑ දැන් භාගයයි. 5ට එනවා නැත්නම් 6ට සිල් ගන්නවා 5ට විතර යනවා. ඉදිරිපත් කරන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන එකක් තමයි බෙහෙත් බොන්න තියෙනවා. කෑම නොකා බෙහෙත් බොන්න බෑ. ඉතින් ඒ හින්දා බෙහෙත් බොන්න නිසා සිල් පවර්ණය කරලා යන්න වෙනවා. ඉතින් ඒකනේ කීවේ පින්නතුනේ ලෙඩ වෙන්න ඉස්සරලා කරගත යුතු දේවල් කරගන්න කියලා. තරුණ කාලේ ওই ටික හොඳට කරගෙන තිබුණා නම් අද සතුටු වෙන්න තිබුණා. මං 24 පැයවල් කීයක් සිල් අරන් තියනවාද? මං පූර්ණ උපෝසත කීයක් සිල් අරන් තියනවාද? සංසාරයට බය නැහැ. ඒ වුණාට මැරෙන්න බයයි. ඒකයි එකෙන් පේන්නේ. ඉතින් ඔය වගේ බණක් අහන්න ගියත් එක හිත් දරාගෙන එක තැනක එක විදිහට වාඩි වෙලා බණ අහන්න බෑ. වයෝවෘද්ධ කාලේ අතපය කැක්කුම් වැඩි, වේදනාවල් වැඩි, මේ වගේ හේතු ගොඩක් තියෙනවා. සමහරවිට බිම ඉඳගෙන බණ අහන්නත් බෑ.
ඒ හින්දා පුටු දාගෙන සමා ධර්ම ශ්‍රවණය කරන්න වෙන්නේ. ඒක අගය කරන්නේ නැහැ පින්නතේ ශාසනය. රහතන් වහන්සේලාත් බණ අහලා තියෙන බිම ඉඳගෙන. ඉතින් එතකොට බිම ඉඳගන්න බැරිම කෙනෙක් ඉන්නවනම් උඩක ඉඳගන්න අවසරයක් තියෙනවා. නමුත් දැන් බණ අහන තැන්වල ඒ උඩ ඉඳගෙන ඉන්න ඔක්කොටම බිම ඉඳගෙන ඉන්න බැරි අයමද කියලා හොයලා බැලුවොත් බාල තරුණ හැමෝමත් ඉන්නේ උඩම තමයි. එතකොට නැත්තේ ධර්ම ගෞරවය. ධර්ම රත්නයට ගරු කරන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරලා මේ ශාසනයේ උතුම් ඵලය හොයන්න පුළුවන්ද? ධර්මයෙන් ලැබෙන උතුම් ඵලය හොයන්න පුළුවන්ද කියලා ආපහු හිතන්න ඕනේ. ධර්මයට ගරු කරන්නේ නැතුව ධර්මයෙන් ප්‍රයෝජන ලබන්නේ කොහොමද? ඉතින් ඒ වගේ කාරණා රාශියකට අපිට කරුණු කතා කරන්න පුළුවන් මේ ධර්ම කාරණාව ඇතුලේ. දැන් වර්තමානයේ අපිට ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵල අඩු වෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි ඒ ධර්ම ගෞරවය කියන එක අපි ගාව නැතිකම. ඉතින් ඒ නිසා යම් සුදුසු කාලයක යම් සුදුසු දෙයක් කරගන්න තිබුණොත් ඒකේ සුදුසු කාලෙම කරන්න ඕනේ. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න ඕනේ. ඒ කාලෙට ඒක කරගත්තේ නැත්තම් පස්සේ කාලේ කොයිතරම් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවද? පස්සේ කාලේ කොයිතරම් දුකට හේතු වෙනවද? අපිත් එදා ඒ ටික එහෙම කළා නම් අද මෙහෙම වෙන්නේ නැහෙනේ කියලා. නමුත් පින්නතනි ඒක දැන් කරන්න පුළුවන්ද? බෑ. ඒක කරන්න සුදුසු කාලයක් තිබුණා. ආන් ඒක නිසා මේ කාරණාව තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යමක් කළ යුතු යම් සුදුසු කාලයක් වෙද්ද එදාට මේ කාරණාව කරන්න. පසුව ඒ කරන්න උත්සාහ දරන්න ගිහිල්ලා වෙනත් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකෙන් තමන් විතරක් නෙමේ තවත් බොහෝ දෙනා අසරණ වෙනවා. නිසා තමන්ටත් බාධාවක් නොකරගෙන අනුන්ටත් පීඩාවක් නොවන විදිහට කටයුතු කරන්න. සුදුසු කාලයේ සුදුසු වෙලාවේ අප්‍රමාදීව වැඩ කරන්න.